ශ්‍රද්ධා සම්පන්න කාරුණික ලංකාවාසී ලෝකවාසී ඊටම ඉක්මනටම සංසාර දුකින් අත් මිදීමට කැමැති පින්වතුනි, සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7:45 සිට රාත්‍රී 10 දක්වා අනුපිළිවෙලට සමාධියේ වඩන ආකාරය කියා දෙමින්, අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන ආකාරය කියා දෙමින් සූම් සාකච්ඡා වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාමේ අරමුණු ගොඩාක් තියෙනවා. ඒන් පවතිනා ප්‍රධාන එක අරමුණක් තමයි අනුපිළිවෙලට සමාධිය සහ විදර්ශනා භාවනා වඩන මාර්ගයේ ඔබ දන්න ගත්තාම ඔබට පුළුවන්කම තියෙනවා ධර්ම රත්නයේ පවතින ස්වකහාත ගුණය කෙරෙහි පැහැදෙන්න. ධම්ම රත්නයේ පවතින ස්වකහාත ගුණය කියලා කියන්නේ කුමක්ද? අප සම්මා සම්බුද්ධ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවටම දේශනා කර වදාළා වූ ශ්‍රී සද්ධර්මයේ මුල මැද අග යන සෑම තැන්හිම කිසිදු අඩුවක් හෝ දෝෂයක් නොමැතිව ඊතා නිර්වෝල් ලෙස, ඊතා පැහැදිලි ලෙස, ඊතා ප්‍රණීත ලෙස මනවින් දේශනා කර ඇති බවින් ශ්‍රී සද්ධර්මයේ ස්වකහාත ගුණයෙන් යුත් වනසේක. එනම් මේ ස්වකහාත ගුණය පිළිබඳව පැහැදීමට නම් ධර්මයේ මුල මැද අග අවස්ථාවන් මනවින් දැනගත යුතුයි. ඔබට ධර්මයේ පවතින මුල මැද අග අවස්ථාවන් දැනගත හැක්කේ කෙසේද? දැනගත හැක්කේ අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් තුලින් පමණයි. අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගයක් තුලින් පමණයි. ඔබ යම්කිසි අයුරකින් අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් දන්නේ නැත්නම්, අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගයක් දන්නේ නැත්නම් ඔබට පුළුවන් ද ධර්ම රත්නයේ පවතින ස්වකහාත ගුණය කෙරෙහි පැහැදෙන්න? ස්වකහාත ගුණය කෙරෙහි පැහැදෙන්න බෑ. ඔබට ස්වකහාත ගුණය කෙරෙහි පැහැදෙන්න බැයි නම් ධර්ම රත්නයේ පවතින සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනායක ආදී අනිකුත් ගුණයන් කෙරෙහි පැහැදෙන්නත් බෑ. එහෙනම් ධර්ම රත්නයේ පවතින සීල ගුණයන් කෙරෙහි පැහැදීමට නම් ඔබ අනිවාර්යයෙන්ම අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දැනගත යුතු වෙනවා. අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගය දැනගත යුතු වෙනවා. ඔබට ධම්ම රත්නයේ පවතින ගුණයන් කෙරෙහි පැහැදෙන්න බැයි නම් ඇත්තම බැලුවොත් බුදු රත්නයේ පවතින ගුණයන් 9 කෙරෙහි හරියට පැහැදෙන්න බෑ. ඒ වගේම සංඝ රත්නයේ පවතින ගුණයන් 9 කෙරෙහි පැහැදෙන්නත් බෑ. එහෙනම් බුදු රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ පවතින සූවිසි ගුණයන් කෙරෙහි පැහැදීමට ඔබ අනිවාර්යයෙන්ම අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දැනගන්න ඕන. අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගය දැනගන්න ඕන. ස්වකහාත ගුණය කෙරෙහි පැහැදෙන්න බැයි නම් ධම්ම රත්නයේ පවතින අනිකුත් ගුණයන් කෙරෙහි පැහැදෙන්න බැරි බවත්, ඒ වගේම බුදු රත්නයේ පවතින ගුණයන් කෙරෙහි පැහැදෙන්න බැරි බවත්, සංඝ රත්නයේ පවතින ගුණයන් කෙරෙහි පැහැදෙන්න බැරි බවත් අපි ඒ සාකච්ඡා මාලාව තුළදී පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබට මේ විදිහට තුන්වන්ගේ පවතින ගුණයන් කෙරෙහි පැහැදෙන්න බැයි නම් සැබෑවටම සෝතාපට්ටි අංගයන් ඔබේ හිතේ ඇති කරගන්න බෑ. සෝතාපට්ටි අංගයන් 4ක් තියෙනවා. බුදු රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ධම්ම රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, සංඝ රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ආර්යකාන්ත පංචශීලය. එහෙනම් මෙන්න මේ කියන සෝතාපට්ටි අංගයන් ඔබගේ සිතේ ඇති කරගන්න බැයි නම් ඔබට මාර්ගඵල අවබෝධයන් කරා එන්න බෑ. මාර්ගඵල අවබෝධයන් කරා එන්න බැයි නම් සංසාර දුක නිමා කරගන්න බෑ. එහෙමනම් සෝතාපට්ටි අංගයන් ඇති කර ගැනීම තුළ අනිවාර්ය අංගයක් වෙනවා කුමක්ද? අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ විදර්ශනා භාවනා වඩන මාර්ගය දැන ගැනීම. පහරාද සූත්‍රයට අනුකූලව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා තියෙනවා. අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා. ඔන්න ඔය කියන කාරණාවන් යම් කෙනෙක් දැනගන්නවා නම් පමණක් අන්නේ කෙනාට බුදු ශාසනය කෙරෙහි හිත අලවගෙන ඉන්න පුළුවන් බව. බුදු ශාසනය කෙරෙහි බොහෝ කැමැත්තෙන් හිත අලවගෙන ඉන්න පවතින ප්‍රධාන කාරණාවක් තමයි කුමක්ද?
අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දැන ගැනීම, අනුපිළිවෙල දර්ශනා භාවනා වඩන මාර්ගය දැන ගැනීම. පහරා සූත්‍රයේ යම් ශ්‍රාවකෙක් බුදු ශාසනය තුළ හිත පහදාගෙන ඉන්න කාරණා 8ක් තියෙනවා. ඒ කාරණා 8න් පළවෙනි කාරණාව හිතින් අයින් වුණොත් ඒ කියන්නේ අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දන්නේ නැත්නම්, විදර්ශනා භාවනා වඩන මාර්ගය දන්නේ නැත්නම් බුදු ශාසනය කෙරෙහි හිත අලවගෙන ඉන්න අනිකුත් කාරණා 7ත් ඔබට ඔබගේ ජීවිතය ඇති කරගන්න බෑ. එහෙමනම් සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි හිත අලවගෙන ඉන්න කාරණා 8ම ඔබේ ජීවිතය තුළ නැත්නම් ඔබ බුදු ශාසනය කෙරෙහි සැබෑවටම හිත අලවගෙන නෙමෙයි ඉන්නේ. බෝධි පූජාවන් පවත්වලා ඔබට කියන්න පුළුවන් මම බුදු ශාසනය කෙරෙහි කැමැත්තෙන් ඉන්නවා. ධර්මය අහලා යම්කිසි අනුපිළිවෙලට සමාධිය වඩන්නේ නැති, අනුපිළිවෙලට දර්ශනා භාවනා මාර්ගයක් නැති, ධර්මදේශනාවන් අහලා ඔබට කියන්න පුළුවන් මම බුදු ශාසනය කෙරෙහි හිත අලවගෙන ඉන්නේ කියලා. ඒ වගේම බුදු ශාසනය තුළ යම් පින්කම් කරමින් ඔබට කියන්න පුළුවන් බුදු ශාසනය කෙරෙහි මම හිත අලවගෙන බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව නම්, පහරා සූත්‍රයට අනුකූලව අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය ඔබ දන්නව නම් පමණයි, අනුපිළිවෙලට දර්ශනා භාවනා වඩන මාර්ගය දන්නව නම් පමණයි ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනය හොඳින් අඳුනගෙන සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි හිත පහදවගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දැනගන්නවා නම්, විදර්ශනා භාවනා වඩන මාර්ගය දන්නවා නම් ඔබට ලැබෙන ඒ තුළින්ම ලැබෙන ආනිසංස බොහෝමයක් ලැබෙනවා. ඒ නිසා මේ ආනිසංස පාර්ශවයන් සියල්ල ඔබගේ ජීවිතයට උදා කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට තියෙන්නේ සෑම සතිය දවසකම සෙනසුරාදා දවසේ රාත්‍රී 7:05 සිට රාත්‍රී 10 දක්වා පවතින සූම් වැඩසටහන් මාලාවට සම්බන්ධ වීමයි. ඒ නිසා කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව ඔබ සමග ඉල්ලා සිටිනු ලබනවා මේ සූම් සාකච්ඡා මාලාවට සහභාගී වෙන මෙන් මේ සූම් සාකච්ඡා මාලාවට සම්බන්ධ වීම තුළ ඒ ලබා ගන්නා දැනුම් පද්ධතියේ ඔබේ හිත ඉදිරි ගැනීම තුළ ඔබට පරයස් ශාසනය හොඳින් ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. ඉදිරියට සමාධිය මත පිහිටලා සමාධිය හොඳින් දිනු කර ගැනීම තුළ, විදර්ශනා භාවනා හොඳින් දිනු කර ගැනීම තුළ, විදර්ශනා ඥානයන් ඔබේ හිතේ ඇති කර ගැනීම තුළ ඔබට ප්‍රතිපatti ශාසනය මනමින් ආරක්ෂා කිරීමට දායක වීමට හැකියාව ලැබේවා. ප්‍රතිපatti ශාසනය බැබලීමට දායක වීමට හැකියාව ලැබේවා. සමාධිය දිනු කර ගැනීමේ ක්‍රියාවලිය හරහා විදර්ශනා භාවනාවන් දිනු කරගෙන විදර්ශනා ඥානයන් දිනු කර ගැනීම හරහා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් මාර්ගඵල අවබෝධයන් කරා පැමිණීම තුළින් ප්‍රතිවේද ශාසනයත් ආරක්ෂා කිරීමට, එවැගේම ඒ බුදු ශාසනය බැබලවීමටත් දායක වීමට හැකියාව ලැබේවා. මේ තුළින් ඔබ සෑම දිනාටම අති භයානක සංසාර දුකින් හැකිතාක් ඉක්මනට අත් මිදීමටම හැකියාව ලැබේවා.